දිත්ත සුලිකුණාටුව ඇවිල්ලා ගිහිල්ලා හරියටම මාස 2ක් ගත වෙන මේ අද දවස වෙනකොට පෙරදිනේ යකා පාලමේ තත්ත්වය මෙහෙමයි. අපි ඔයාලට මුල ඉඳලම පෙරදිනේ යකා පාලම නැවත නිර්මාණය වෙන හැටි පිළිබඳව කරුණු අරන් ආවා. ඉතින් මේ ඒකේ තවත් එක් අදියරක්. ඔයාලට පේනවද මේ මැද කණුවේ පාදම වටේට වැලි කොට්ට සහ යකඩ පතුරු යොදලා මැද කණුව තනි කරගෙන තියෙනවා. මෙතනදී මොවුන් කරන්න යන්නේ මේ මැද කණුව වටේට ඝන කොන්ක්‍රීට් ආවරණයක් යොදන්න. ඔබට පේනවද මේ කණුවේ කළු පාට මාක් එකක් තියෙනවා. මේ තමයි සාමාන්‍යයෙන් ජලය ගලා යන අවස්ථාවලදී කණුව වැහිලා තියෙන සීමාව. නමුත් අද වෙනකොට එතන සිට පහළට සෑහෙන වුන් පාදම දක්වා හාරලා තියෙනවා. ඉතින් මොවුන් ප්‍රකාශ කරන්නේ මීටර් 24ක් යටට මේ පොළොව හාරලා එතන ඉඳලා කොන්ක්‍රීට් යොදලා ඉහළට මේ කොන්ක්‍රීට් ආවරණය රැගෙන එන්න. රැගෙන ඇවිල්ලා පරණ කණුව එහෙම්ම තියෙනකොට වටෙන් අලුතෙන් කොන්ක්‍රීට් යොදලා සවි ශක්තිමත් කරපු කණුවක් නිර්මාණය කරලා මේ පාලමේ ඉදිරි වැට කටයුතු අවසන් කරන්න. ඔබට පේනවද මෙතනින් චූටි පාරක් නිර්මාණය කරලා තියෙනවා. මේ තමයි ඔවුන් පාලම යටට බඩුගෙනයන් නිර්මාණය කරලා තියෙන පාර. ඉතින් මේවත් එක්ක තමයි ඔවුන් වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේක ලේසි නෑ. මොකද මේ දවස්වල පොඩි වර්ෂාපතනයක් යනවා. ඒත් එක්ක ජල මට්ටම ඉහළ යන්න පුළුවන්. ඉතින් මේවත් එක්ක ඔවුන් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් පාලමේ උඩට ඇවිල්ලා බලපුවාම පෙරසේම පාලම ඇදවුණු ස්වභාවය ඒ විදිහටම බලා ගන්න පුළුවන් අපිට. තව ටික කාලයක් ඇයි මේවා නිර්මාණය කරලා අවසන් වෙන්න. අපි එතෙක් බලාගෙන සිටිමු. මේක තමයි අද වෙනකොට යකා පාලමේ වර්තමාන ඉදිකිරීම් කටයුතු වල ස්වභාවය. මේ තියෙන්නේ යකා පාලම ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ සුලිකුණාටුවත් එක්ක ආපු දැඩි වර්ෂාපතන නිසා ගිලා බෑපු කොටසක්. අදටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ පහළට ගියපු ලයිට් කණු ඒ වගේ දේවල් ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මෙහෙම තියෙනකොට ඒ ආසන්නෙන් යකා පාලමේ වැඩ කටයුතුත් සිද්ධ වෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු කුමක්ද ඉස්සරහට වෙන්නේ කියලා. අපි තවත් අලුත් තොරතුරු ඉක්මනින්ම ඔබ වෙනුවෙන් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම් මේ පෙබරවාරි මාසේ 2 වෙනිදා වෙනකොට යකා පාලමේ ස්වභාවය